කොහොමද යාළුවනේ ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඔන්න ඉතින් ගොඩාක් දවසකට පස්සේ මග බලාගෙන හිටපු දවසක් අද තමයි උදා වුණේ. ඔන්න ඉතින් අද නම් අපිට හොඳටම වහිනවා. හොඳටම වහිනවා කිව්වට මේක ගොඩාක් ලොකු ඇස්සකුත් නෙවෙයි. මේ හොඳට පොළොවට දැනෙන විදිහට ගානට ඉතින් ඔන්න වහින්නේ. බලන්නකෝ මිදුලේ මේ බැම්ම දිගටම මිදුලේ පාරේ උඩ පාරේ ඉඳන් මේ වතුර පාර පල්ලෙහාට ගලාගෙන එන විදිහ ඔය ලස්සන රටාමාවා. ඉතින් චූටි වතුර පාරවල් රැලි හැදි ලස්සන්ට වහිනවා. ඉතින් මේ වැස්ස අපි ගොඩාක් දවසක් බලාපොරොත්තුවෙන් හිටියා මෙයා එනකන් කියලා. ඔන්න ඉතින් මේ ඔය බලන්නකෝ ගේ ළඟටම පොඩි වතුර පාරවල් එනවා. ගස් වලටත් ඉතින් මේ වැස්ස ගොඩාක් වටිනවා. ඉතින් මේ වගේ ස්වභාව දහමත් අපේ ජීවිතවලට ගොඩාක් වටිනාකම් දෙනවා කියලා හිතෙන්නේ මෙන්න මේ වෙලාවට. අපිටත් ඉතින් කරදර ගොඩාක් මේ ලොකු කරදර ඇවිල්ලා හිතට සැනසීමක් සතුටක් නැතුව ඉන්න වෙලාවක සතුටින් ඉන්න ලැබෙන ආරංචියක් ලැබුණා වගේ තමයි ඉතින් මේ අහසත් පොළොව වේලිලා තියෙනකොට ඔන්න ඉතින් මහ පොළොවට දැනෙන විදිහට ලස්සනට අද වහින්න පටන් අරන්. ඉතින් මේ විදිහට මේ ස්වභාව දහම කොච්චර ලස්සනයිද කියලා තේරුම් ගන්න පුළුවන්. ඔය බලන්නකෝ අපේ කුකුල් පැටවු ටික. එයාලත් ඉතින් මේ වැස්සේ තෙමි කෑම හොයාගෙන යනවා. ගොඩාක් දවසකින් වැහපු හින්දා මං හිතන්නේ එයාලටත් ඉතින් ලොකු සතුටක් ඇති. මේ කියා ගන්න බැරි වුණත් මේ විදිහට වහිනවා වැස්සේ තෙමි එයාලත් සතුටින් තමයි ඉතින් ඔය කෑම හොයාගෙන ගියේ. බලන්නකෝ ඉතින් ගස් කොළන් වලට උනත් හොඳට දැනෙන විදිහට තමයි අද වහින්නේ. ඒවත් නිකන් අර රටාවකට නටනවා වගේ තමයි මට පෙනුනේ. ඒ තරම්ම හරි ලස්සනයි. ඉතින් හැම තැනටම වගේ මේ අපේ වටපිටාවේ දුරින් තැන් වලට වැස්සා. ඉතින් අපේ ගමට මේ සෑහෙන කාලයක් මේ වහින්න නැතුවම වගේ තිබුණේ. ඉතින් මම ඔයාලට අර කලින් වීඩියෝ වලත් පෙන්නලා ඇති. අපි මඤ්ඤොක්කා වලට එහෙම පස් දාද්දී හොඳටම පොළොව වේලිලා තිබුණේ. මේ ඒ තරම්ම පොළොව මේ කරකුට්ටම් වෙලා වගේ තමයි තිබුණේ. පස් දා ගන්නත් බැරි තරමටම. ඔය විදිහට ඉතින් ඔන්න එයාලා සතුටින් දුවනවා. දැන් ඉතින් වැස්ස පායලා තියෙන්නේ. ඔන්න ඉතින් වැස්ස පායපු ගමන්ම මම කරේ ඉක්මනින්ම මිදුලට බැහැපු එක. මොකද මං හරි ආසයි වැස්ස පායලා වැස්ස නතර වුණාට පස්සේ මේ වටපිටාවේ චුට්ටක් ඇවිදලා බලන්න. එතකොට තමයි ඇත්තටම පුදුම නිහඬියාවක් තියෙන්නේ. සද්ද අඩුයි. වැස්ස වැහැලා පායපුවාම හරිම ඒක මට කියන්න තේරෙන්නේ නැහැ. ඒ කියන්නේ සද්ද ඇහෙන්නෙත් නැහැ. හරිම නිස්කලංකයි. ඒ වෙලාවට ඉතින් ඇවිදලා චුට්ටක් වටපිටාව බැලුවාම පුදුම සතුටක් සැනසීමක් හිතට දැනෙනවා. ඔය තියෙන්නේ මේ අපේ කුඹුර. ඉතින් ඔයාලා දන්නවනේ අපේ ගෙට චුට්ටක් පල්ලෙහායින් තමයි කුඹුර තියෙන්නේ. ඉතින් මේ මං ඔන්න කුඹුරත් චුට්ටක් බලලා යන්න ආවා. මේ කොහොමද වතුර පිරීලාද කුඹුරේ නැත්තම් මේ වතුර මේ මදිද කියලා. ඉතින් වැහපු විදිහට වැස්ස ගොඩක් වෙලා වැස්සට ලොකු වැස්සක් නෙමෙයි. ඒක පොළොවට උරා ගන්න තමයි අර ගොඩාක් කාලයකට පස්සේ වැහපු හින්දා වතුර පොළොවට ඉක්මනින් උරා ගන්නවා. ওই විදිහට තමයි ඉතින් කුඹුරක් තිබුණේ. දැන් මාස 2ක විතර ගොයම ඔය තියෙන්නේ. ඉතින් මේ වැහපු වැස්ස නම් ගොඩාක් වටිනවා. මොකද තව ටික කාලෙකින් මෙයාලා ගොයන් මේ පීදෙනවා. ඉතින් පීදෙන ගොයමට අනිවාර්යෙන් වතුර ඕනේ. ඔන්න ඉතින් මම ආවා අපේ ගේ ළඟ තියෙන කුරුළු කූඩුව බලන්න. මොකද දැන් අද වැහපු විදිහට කූඩුව තෙමිලක් දන්නේ නැහැ කියලා මට මතක් වුණා. ඉතින් මං ඇවිල්ලා බලනකොට මේ කූඩුවේ හිටපු කිරිලි ගිලිලා ගියා. මම අල්ලලා බැලුවේ නෑ. යා මං හිතන්නේ බිත්තර දාලා ඇති. මේ පැටව් එනකොට මං ඔයාලට පෙන්නන්නම්. ඔය තියෙන්නේ තවත් කුරුළු කූඩුවක් දෙලුම් ගහේ. ඉතින් මෙයාලා ගේ වට කරලා ඉතින් හැමෝම කූඩු හදාගෙන ඉන්නේ. මට හිතුණා මිරිස් ටිකක් හැදිලා තියෙනවා ගස්වල. ඒ ටික කඩලා ගන්න ඕනේ කියලා. මං ඒ ටික කඩන්න තමයි මේ හදන්නේ. ඉතින් කොහොමයි ග්‍රෑම් 500කට වැඩිය තිබ්බා මේ ගස්වල හැදිලා. මං ඉතින් ওই පැල කඩෙන් ගෙනලා මේ හිටවපු ඒවානේ.
ඉතින් අපේ ගෙදරට හොඳටම ඇති ඔය තියෙන මිරිස් ප්‍රමාණය ගොඩාක් කල් පාවිච්චි කරන්න පුළුවන්. අනිත් එක මේ මිරිස් වර්ගය ගොඩක් සැරයි. මං හිතන්නේ අර වැරණිය මිරිස් කියන එක වෙන්නේ නැති. කරලක් දෙකක් දැම්මහම හොඳටම ඇති. මේ හොඳටම සැර තියෙනවා ඒ වගේ. ඉතින් වැඩි ටික මම ෆ්‍රිජ් එකේ දාලා අරන් තියුවා. මේ නැති කාලෙට වගේ ගන්න පුළුවන් එහෙම වුණාම මේ ඒකට කියලා හිතාගෙන කරලුත් ගොඩාක් ලොකුවට තමයි හැදිලා තිබ්බේ. ඉතින් මගේ මිරිස් පැල ගොඩාක් මැරුණා පැකට් වල තිබිච්ච. ওই බැරිම තැන මං ගේ ඉස්සරහින් ওই ටික අයින් කරා. ගෙනලා පිටිපස්සෙන් තියුවා. ඒ ටික තමයි ඔය දැන්ට බේරිලා තියෙන්නේ. සමහර වෙලාවට ඉතින් ගෙදරට යන්නේ ණය වුණත් හරි ආසාවෙන් බලනවා. ඉතින් සමහර ගස් මේ ඉතින් මැරිලා යනවා මේ හිතා ගන්න බෑ මොකක් වෙනවද කියලාවත්. මං ඉතින් මේ දන්න කියන හැම දෙයක්ම මේ දාලා බැලුවා මේ අලු එහෙමත් දාලා බැලුවා. ඉතින් ඒ එකකටවත් හරි ගියේ නෑ. ඔය ටික මේ කඩාගෙන ඔය තියන්නේ මේ මැරිච්ච ගහක් මේ මෙහා පැත්තෙන්. ඉතින් මේ ඒ වගේ මේ ගහක් ඉතින් ඔය තරම් ලොකු කරගෙන මැරෙනවා කියනකොටත් හිතට දුකයි. ඔය මගේ නයි මිරිස් පැල 5ක් හිටෙව්වා. ඒකෙන් එක පැලයයි ඉතිරි වුණේ. අනිත් පැල 4ම මැරුණා. දැන් ඉතින් තිබුණා නම් මේ වයසේ මේ තව ගස් 4ක් මට තියෙනවා. ඒ ටිකත් ඔක්කොම මැරිලා ගියා. ඔය තියෙන මගේ බේබි රෝස බලන්නකෝ. බේබි රෝස මල් ගොන්නක් එකට පිපිලා වගේ. ඔය එක ඉත්තේ හැදිච්ච මල් තමයි ඔය තියෙන්නේ. ඉතින් මට ගොඩාක් සතුටුයි. මං හිතා ඉන්නේ මේ ඔවයින් ආපහු ටිකක් අතු කපලා හිටවන්න. පැල ටිකක් වැඩි වුණාට පස්සේ මං ඔයාලටත් ඒවයින් අතු ටිකක් දෙන්නම් ඕන අයට. ඉතින් යාළුවනේ වැස්සට පස්සේ පරිසරයේ කොච්චර ලොකු වෙනසක් වෙලාද කියලා ඔයාලට පේනවා ඇති. ඉතින් යාළුවනේ අදට මම මේ වීඩියෝ එකෙන් නවතින්නම්. ඔය තියෙන්නේ ඉතින් අපේ වත්තේ තියෙන භෝගෝලින් කොටසක් තමයි. ඔයාලා සියලු දෙනාටම මේ සුබම සුබ දවසක් වගේම සුබ අනාගතයක් කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අදට මේ වීඩියෝ එකෙන් මම නවතින්නම්.